ඔන්න ඉතින් අද අපි ඉසිකිලි කන්ද පන්සල ආවා. අපේ පැත්තේ තියෙන. හරිම ලස්සනයි නේද? මේ තමයි ඉසිකිලි කන්ද පන්සලේ වටපිටාව. ඉසිකිලි කන්ද පන්සලට ගියාම නෙළුම් කුළුණු පේනවා. තව ඈතින් මුහුදු වෙරළ පේනවා. හවසට තමයි ඉතින් ඉසිකිලි කන්ද පන්සල යන්න ඕනේ. නැත්නම් ඉතින් දවල් උදේට එහෙම ගල් රත් වෙනවා යන්න බෑ. මේ දවස්වල බුදුගේ අලුත් වැඩියා කරනවා. ඉසිකිලි කන්ද පන්සල ගිහින් තියෙන අය පහලින් කමෙන්ට් කරන්න යන්න. ඔන්න ඉතින් ඔයාලට ඉසිකිලි කන්ද පන්සලට එන ටික ඉතින් ගන්න බැරි වුණා. පාරවල් ඉතින් ගොඩක් තියෙනවා එන්න. අපි දැන් යන්නේ වෙන පාරකින්. මේ දවස්වල ඉතින් රස්නේනේ. ඉතින් අපි රසම රස කොමඩු ජූස් එකක් හදමු. මේ විදියට ඉතින් ඔයාලත් හදලා බලන්න. මං හදන විදිය තමයි ඉතින් මේ. ඔයාලා ඉතින් කොහොම හදනවද කියලා නම් මං දන්නේ නෑනේ. කොමඩු ජූස් එකට දොඩමින් දැම්මම හරිම රසයි. ඔයාලත් දාලා බලන්න. තමයි ඉතින් අපේ රසම රස කොමඩු ජූස් එක.